දැන් it's almost the end of the week. සතිය අන්තිම. සතිය අන්තිම. So අපිට දැන් 2 weeks වල විතර ඉඳන් craving එකක් ඇවිල්ලා තියෙනවා Korean food කන්න. Korean. අපි දෙන්නගේම ෆේවරිට්ම cuisine එකක් Korean food. ඒකේ හින්දා අපි අද හිතුවා අපේ ආසම කොරියන් කඩේට යන්න. එතන අපි ආසම කොරියන් කඩේ තමයි ග්ලෙන් වෙවලි වල බොන් චිකන් කියලා. ඒකේ දැන් අපි කන්න යන්නේ ටිබොක් කියලා එකක්. ටිබොක් කියන්නේ මොකද ඒක නිකන් රයිස්. ඒක නිකන් රයිස් කේක්ස් උයි නූඩල්ස් උයි රයිස් නෙමෙයි රයිස් කේක්ස් උයි නූඩල් උයි ඒක ටිකක් සැර පාටයි. හැබැයි එච්චර සැර නෑ. මාරම සැරට ගන්නත් පුළුවන් නේ. ඔව් ටිබොක් කියන එක. ඒගොල්ලෝ සර්ච් කරන එක නිකන් අමුතු ලෙටර්ස් ටිකක් තියෙන එක දාන්න. TB කොහොමද ටිබොක් කියලා කියන්නේ. මාරම රහයි. මාරම රසයි. ඊට පස්සේ අපි කන්න කැමති චිකන් එක. Korean fried chicken. මම නම් එච්චරම ස්පයිසි ආස නෑ. මෙයා he's a spicy eater. ඒක හින්දා මෙයා ස්පයිසි ගන්නවා මම පොඩක් මයිල්ඩ් එක ගන්නවා. ඊට පස්සේ අපි ආසම corn dish එකක් තියෙනවා. ඒක ගෙදර හදන්නත් පුළුවන් ඒ corn dish එක. හැබැයි එතනින් කන එක ඊට වඩා නිකන් අමුතු රසක්. ඒක නිකන් cheese මොකද corn cheese වගේ එකට කියන්නේ නේ. යා ඒක නිකන් corn cheese එකක් වගේ. කියනකොටත් බඩේ. yes. අපි දැන් යන්න ඕනේ ටක් ගාලා. yes. අද අපි දෙන්න යන්නේ මගේ නංගිත් එක්ක. so එයා එනකන් තමයි අපි දැන් ඉන්නේ. අපි ඊට පස්සේ රෙස්ටොරන්ට් එකට ගියාම අපි කන දේවල් ටික පෙන්නන්නම්. yes. එහෙනම් ඉතින් අපි රෙස්ටොරන්ට් එකේ හම්බෙමු. okay guys අපි දැන් කන තැනට ඇවිල්ලා ඉන්නේ. wait අපි දැන් නංගිවත් ඉන්ට්‍රොඩියුස් කරමු. yes introduce her. okay කොහොමද ඒක කරන්නේ? you have to so මේ ඉන්නේ මගේ නංගි. එයා මේ වෙලාවේ ස්ටඩි ගෲප් මීටින් එකක ඉන්නේ. අමතක වෙච්ච මීටින් එකක්. කන්නත් ඕනේ රැට. අද මීටින් එක කරන්නත් ඕනේ. it is what it is නේද නංගි? ඔන්න ළමයි look at that cheese stretch. කෑම ටික ආවා. මේක නම් ඉතින් භාගයක් ඉවරයි. මේ තියෙන්නේ අපේ රයිස්. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ Korean fried chicken. ඊට පස්සේ මේක තමයි අර මොකද්ද බබි මේ ටිබොක්කි එක. නූඩල්ස් එක්ක රයිස් කේක්ස් එක්ක. දැන් ඉතින් මොකද්ද බබි කරන්න තියන්නේ? feast. How is it, baby? Huh? Heaven? අපි කානේ ස්ටාර්ටින් Gobble, everybody go gobble. Only one chicken and beer. Huh? So that's the place, chicken and beer. Record come on. Yeah. And that's where, and අතන තමයි අපි පාක් කරේ. ඒ තියෙන්නේ ස්පොට් එක. and අරක තමයි chicken and beer. Okay guys, දැන් අපේ මාර්ග සීතලයි. dessert කන්න යනවා. දැන් අපේ මේන් කෝස් එක ඉවරයි. දැන් අපිට ඩෙසර්ට් ක්‍රේවිං එකක් ඇවිල්ලා. අපි කන්න යන්නේ සේගෝ. Posh Sego. Sau නෙමෙයි Sego. Okay, let's go in and see. ඔන්න අපි ආවා what's this place called? Meat Fresh. And we ordered coconut sago. Pen.
මේක මට නෙමෙයි මේ දෙන්න කන්නේ. So they got sago, mango, මොකද jelly එකයි ice cream and what's this? Condensed milk, sugar, diabetic. Ah? The rice. Okay. Okay, so අපේ අද dinner එකත් ඉවරයි. Finish. ඉවරයි. So full නේද? Yeah. Yes. So අපි දැන් ගෙදර යනවා. අපි chicken ටිකක් ගත්ත ගෙදර ගෙනියන්න. We Take couldn't away. finish it. Yes, obviously. ගොඩාක් තිබ්බ chicken. ඔව්. මාරම full. කෑමත් මාරම රහයි. ඕක තමයි Korean fried chicken කියන්නේ. දැන් නම් නිදි මතත් එක්කල. අපේ නංගි නෑනේ කැමරේ. නංගි නෑනේ. අපේ නංගිට TikTok වල කකා කර ඉන්න පුළුවන්. මේකට තමයි යට කැමරා ෂයි වෙන්නේ. අයියෝ. තව ටිකක් කාලේ යනකොට හරියයි නේ. Disappointing නංගි. Anyway, දැන් අපි ගෙදර යනවා. ආයිත් හෙට වැඩ. Yes. And that's the end Stay of the tuned night. for the next video කියන්නේ. Yes.